සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Edu Plus YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද කතා කරන්නේ කොහොමද ෆෝන් එකෙන් මිදිලා අධ්‍යාපනයට නැත්නම් ඉගෙන ගන්න එකට එකතු වෙන්නේ කියන එක. නැත්නම් ෆෝන් එක පාවිච්චි කරන ගමන් කොහොමද මේ ඉගෙන ගන්න එක හරියාකාරව කරන්න කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ෆෝන් එකේ හින්දා අපේ අවධානය බිඳෙනවා. ඒ කියන්නේ ෆෝන් එකෙන් නොටිෆිකේෂන් එකක් එනකොට ඒකට අවධානය දෙනවා, පාඩම් කරන එකට අවධානය දෙන්නේ නැහැ. ඒ වගේම අපිට නිදා ගන්න එක අඩු වෙනවා. රෑ වෙනකම් මේක ඔබ ඉන්න අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ වගේම පවුලේ අයත් එක්ක, නෑදෑයෝ එක්ක, යාළුවෝ එක්ක අපි අර තියෙන සම්බන්ධතා ටිකක් අඩු වෙනවා වගේ වෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම අපේ හැමෝගෙම කාලේ මේකට නාස්ති වෙනවා. පාඩම් කරන්න තියෙන කාලේ නැති වෙලා යනවා. ඉතින් කතා කරපු විදියට ඒ ගැටලු ටික වගේම තවත් ගොඩක් ගැටලු තියෙනවා මේ ෆෝන් එකේ හින්දා, ස්මාර්ට් ෆෝන් එකේ හින්දා වෙන. ඉතින් ඒවා නතර කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. පළවෙනි එක තමයි ෆෝන් එක අපේ ඈතින් තියෙන එක. ඒ කියන්නේ ඔයා මුලින්ම කරන්න ඕන ෆෝන් එකේ නොටිෆිකේෂන් ඕෆ් කරලා සයිලන්ස් කරන එක. ඊට පස්සේ නැත්තම් දෙමාපියෝගේ අතට හරි ඔයාට පේන්නේ නැති තැනක වෙනත් කාමරයක වෙන්න පුළුවන්. එහෙම තියන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒ වගේම නිදා ගන්න කලින් පැයක් ෆෝන් එක පාවිච්චි කරන එක නතර කරන්න. දෙවැනි එක තමයි අනවශ්‍ය ඇප් ඉවත් කරන එක. ඉතින් අපි දන්නවා අපිට ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ගේම් ගහන එක වැඩක්ම නැති දෙයක්. ඒ වගේම අනවශ්‍ය ඇප්, සෝෂල් මීඩියා ඇප් තියෙනවා නම් ඒවා වැඩක් නැත්තම් ඒ වගේ ඔයාට දෙයක් ගන්න නැත්තම් ඒවා ඩිලීට් කරලා දාන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයා ෆෝන් එක වෙනුවට ෆෝන් එක ඔබනවා වෙනුවට වෙන දේවල් කරන්න. පොත් කියවන්න පුළුවන්. ඔයාට මොකක් හරි සෙල්ලම් කරන්න තියෙනවා නම් ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම චිත්‍ර අඳින්න නැත්තම් গিitar එක අරන් ප්ලේ කරන්න එන්නේ ඒ වගේ දේවල් ඔයා පුරුදු වෙන්න. ෆෝන් එක ඔබන්ට හිතෙන වෙලාවට ඒ දේ කරලා බලන්න. එතකොට ටික වෙලාවකට හරි ඒකට හිත යන එක නැතර වෙයි. අන්තිම එක තමයි සහයෝගය ගන්න එක. අනිත් අයගෙන් සහයෝගයක් ගන්න. ඔයා පුළුවන් තරම් මේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා නම් තියෙන්නේ. ඔයාට ඒක පාලනය කරගන්න බැයි නම් ගුරුවරයෙක්ගෙන්, දෙමාපියෙක්ගෙන්, නැත්තම් යාළුවෙක්ගෙන්, නැත්තම් සහෝදරයෙක්ගෙන් මේ කාගෙන් හරි ඔයා අනිවාර්යෙන්ම උදව් ගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ස්ටෙප් ටික අනුගමනය කරොත් ඔයාට මං හිතන්නේ තරමක් දුරකට ෆෝන් ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන්. ඉතින් දැන් මං කතා කරේ පොඩි දේවල් ටිකක්, පොඩි උපදෙස් ටිකක් තමයි කතා කරේ. ඉතින් මේක ක්‍රමයෙන් ඔයාට අත්හදා බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන තියෙන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.